කොහෙන්ද මේක මිලදී ගත්තේ? මං ගත්තේ නැහැ. මට ඒක නිකම් දුන්නේ. ඔයාට මේවා ලංකාවේ හොයාගන්න බෑ. අපි මේක ට්‍රාන්ස්ලේට් කරලා බලමු. කොහෙන්ද මේක මිලදී ගත්තේ? එතන කොහෙන්ද කියන අපි භාවිතා කරනවා. කොහෙද කියන්නේ where. එතන කොහෙන්ද කියලා කොහෙන්ද කියන from කියන එක දාන්න ඕනේ. from where. ඒ from where දැම්මත් ගොඩක් formal වැඩි. අපි සාමාන්‍ය general spoken English වලට සාමාන්‍යයෙන් from එක අන්තිමට දාගන්නේ. දැන් මිලදී ගන්නකොට by. එතන by තමයි verb එක. එතන past tense ගත්තේ you ate, did you eat. කෑවද? ඒක තමයි වාක්‍යයට ආව past tense එකේ නිකන් උදාහරණයක් දෙන්න. මේ කියන්නේ this. එතන by this මේක මිලදී ගන්න. එතන කොහෙන්ද from where did you buy this නැත්නම් where did you buy this from මේ දෙවිදිහටම ගන්න පුළුවන්. මම ගත්තේ නැහැ. verb එක කලින් ඔය buy තමයි past tense I ate I didn't eat. ඒක උදාහරණේ past tense වල negative එක and affirmative එක මම කියනවා. ඒතර eat එක අතින් දාගමු අපි. I didn't buy it. මම ඒක ගත්තේ නැහැ. I didn't buy කියලා කියන්න පුළුවන්. I didn't buy it කියලා. උදාහරණයක් buy එක transitive verb එකක් ඉඳන් අනිවාර්යෙන් object එකක් තියෙනවා. නිකන් තියන්න බෑ. මට ඒක නිකන් දුන්නේ. ඒතර give තමයි verb එක දෙනකොට ඒතර මේ ක්‍රියාව කරන කෙනෙක් නෑ. passive voice භාවිත කරන්න වෙනවා. past passive voice. ඒතර ඒකටම උදාහරණයක් දුන්නා. ඔයා මට දුන්නා. You gave me. ඒතර මට දුන්නා. I was given. ඒතර ක්‍රියාව කරන කෙනා නෑ. අර you gave me තමයි අනිත් පැත්ත translate කරලා දෙන්නේ. passive voice කරලා තියෙන්නේ. I was given. මට දුන්නා. ඒතර I was ට පස්සේ verb එකක් ing නම් මම තමයි දෙන්නේ. was ට පස්සේ verb එක past participle නම් මට තමයි දෙන්නේ. කියන්නේ give කියන verb උදාහරණ ගැන තමයි මම කිව්වේ. ඒතර it ඒක කියන්නේ it. ඒතර නිකන් කියන්නේ for free. මේක word class එක collocation කියන එකක්. මේක පොඩ්ඩක් බලන්න Google එකේ collocations මොනවද කියලා. ඒතර I was given it. මට ඒක දුන්නා for free. ඒතර for free නිකම්ම වාක්‍ය දාත හැකි. ප්‍රොමෝෂන් එකක් එකනේ තියෙන්නේ. ඒතර I was given it for free. මට දුන්නා ඒක නිකන්. මේ ඔයාට මේව ලංකාවේ හොයාගන්න බෑ. So you can't go. ඔයාට යන්න බෑ. හොයාගන්නට පාවිච්චි කරන find something. ඒතර මේව කියන්නේ this එකේ බහුවචන these. මේක මේවා කියන්නේ බහුවචනයක් දානවා these. ඒතර ලංකාවේ කියන තැනක් නේ in Sri Lanka. ඒතර you can't find these. කරන්නේ ඔයාට බැරි you can't find these in Sri Lanka.